ඉතින් FTI කොම් ඉන්ඩිකේටර් එක භාවිතා කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. තවත් ඊටාම ඉහළ වින් රේට් එකක් තියෙන ඊටාම සාර්ථක ස්ට්‍රැටජි එකක් කියලා දෙන්නයි අදහස් කරන්නේ අද. ඉතින් මේ සඳහා කලින් තිබ්බ FTI 3.0 ඉන්ඩිකේටර් එක හෝ එහෙම නැත්නම් FTI කොම් ඉන්ඩිකේටර් එක භාවිතා කරන්න පුළුවන්. එතනදී අපි FTI කොම් ඉන්ඩිකේටර් එකේ ඇක්ටිවේට් කරගත යුතු සෙටින්ග්ස් තමයි සිග්නල් ඔප්ෂන් 3 කියන එක යටතේ තියෙන ට්‍රෙන්ඩ් ෆලෝ සිග්නල් ඔප්ෂන් 3 කියන එක සහ ඊට පස්සේ ෂෝට් ට්‍රෙන්ඩ් ෆලෝ එන්ට්‍රි සෝන් කියන එක ඊට පස්සේ වෙබ් ටෙස්ට් කිරීමට අවශ්‍ය නිසා මම ෂෝ ලාස්ට් සිග්නල්ස් ඔන්ලි කියන එක ඕෆ් කරගන්නවා. මම ඔයගොල්ලොන්ට කලින් කියලා දුන්න ක්‍රම දෙකම එක පැත්තකින් ගත්තහම කවුන්ටර් ට්‍රෙන්ඩ් ට්‍රේඩ්. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව යන විදිය ට්‍රේඩ් තමයි මම කලින් ඔයගොල්ලොන්ට කියලා දුන්න ක්‍රම දෙකම. නමුත් මේ ක්‍රමය ට්‍රෙන්ඩ් එක ෆලෝ කරලා ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක යන පැත්තටම ට්‍රේඩ් කරන ක්‍රමයක් තමයි මම මෙතනදී ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් ඒ ක්‍රමය තමයි අපි ලොං ට්‍රේඩ් එකකට ඒ කියන්නේ ලොං ට්‍රේඩ් එකකට එන්න වෙනවා නම් මුලින් FTI එකේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ සෝන් එක නිල් පාටට හැරෙන්න ඕනේ. ඒ විදිහට නිල් පාටට හැරුණහම එතනදී එකපාරටම අපි ට්‍රේඩ් එකකට එන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක පුලිෂ් බේරිෂ් විදිහට පෙන්නන ඉන්ඩිකේටර් ඕන තරම් තියෙනවා. එතකොට ඒ වුණාට ඒවා ඒ විදිහට පාවිච්චි කරන්න ගියොත් එහෙම අනිවාර්යෙන්ම ලොං ටර්ම් ගත්තහම ඒ කියන්නේ ගොඩක් කාලයක් යනකොට account එකේ ලොකු loss එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් ට්‍රෙන්ඩ් එක පෙන්නන ඉන්ඩිකේටර් ගොඩක ප්‍රොෆිට් ගන්න පුළුවන් මාකට් එක ට්‍රෙන්ඩ් වෙනකොට විතරයි. හැබැයි මාකට් එක හරහට යනකොට ඒ ඉන්ඩිකේටර් වලින් ගොඩාක් ට්‍රේඩ් ලොස් වෙනවා. ඒක නිසා ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන එක විතරක් බලලා ට්‍රේඩ් කරනවා නම් ස්පොට් එකේ විතරක් බයි කරන්න බලන්න ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනකොට ඊම නැතුව ෆියුචර්ස් කරන්න යන එක ගොඩක් අනතුරුදායකයි. ඉතින් FTI එක පාවිච්චි කරලා ඒ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනකොට විතරක් අපි ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. ඒ විදියට එන්ටර් වෙලා ප්‍රොෆිට් ගන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. ප්‍රොෆිට් ගන්න පුළුවන් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් මෙතන ට්‍රෙන්ඩ් එක වෙනස් වුණාට පස්සේ එන්ටුනා නම් ප්‍රොෆිට්. බේරිෂ් පැත්තට හැවෙලා තියෙනවා එන්ටුනා නම් ප්‍රොෆිට්. ඒ විදිහට දැන් ගොඩක් අවස්ථා තියෙනවා. නමුත් අර ලොං ටර්ම් ගත්තාම සමස්තයක් විදිහට ට්‍රේඩ් ඒ කියන්නේ account එකේ loss එකක් සිද්ධ වෙන්න පුළුවන් මේ විදිහට ට්‍රේඩ් කරොත් එහෙම. ඉතින් ඒක නිසා FTI එකේදී අපි කරන්නේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනකන් ඉඳලා ඊට පස්සේ මෙන්න මේ සෝන් එකට ප්‍රයිස් එක රීට්‍රේස් වෙනකන් ඉන්න ඕනේ. ඒ විදිහට රීට්‍රේස් වෙන අවස්ථා මෙන්න මේ නිල් පාට ඊතල වලින් පෙන්නනවා. ඊට පස්සේ බේරිෂ් මෙතන රෙසිස්ටන්ස් සෝන් එකට ආපහු පුල් බැක් වෙන අවස්ථා ඒ කියන්නේ රීට්‍රේස් වෙන අවස්ථා රතු පාට ඊපලයකින් පෙන්නනවා. මෙන්න මේ වගේ. මේ තියෙන්නේ. එතකොට ඒක එකක්. ඊට පස්සේ ඒ විදිහට රීට්‍රේස් වෙන අවස්ථා තව පෙන්නනවා. මෙන්න මේ කැන්ඩල් වල පාට වෙනස් වීම තුලින්. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට වෙනස් වෙලා රීට්‍රේස් වෙනකොට මේ ඊතලෙනුත් පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ නිල් පාට කොළ පාට කැන්ඩල් වලින් පෙන්නනවා. දැන් මෙතනදී ඇත්තටම ඒ රීට්‍රේස් වෙන එක විතරක් පබනම් කරගෙන නෙවෙයි මේ කැන්ඩල් කොළ පාට නිල් පාට වෙන්න අදලා තියෙන්නේ. ඒකට පාවිච්චි කරලා තියෙන තව කොන්දේසි වගේක් තියෙනවා. ඉතින් ඒ කොන්දේසි වලට අදාළ settings වගේකුත් මේකේ තියෙනවා. මෙන්න මේ යටම long retrace, short retrace කියන දැනට මේකේ 15.85යි දාලා තියෙන්නේ. ඉතින් මේකේ long retrace කියන එකට තව පොඩි අගයක් දැම්මොත් එහෙම මේ candle පාට වෙන්නේ වැඩිපුර retrace වුණ අවස්ථාවල විතරයි. ඊට පස්සේ ෂෝට් රීට්‍රේස් කියන එකට ලොකු අගයක් දැම්මොත් අපි හිතමු 95 100 වගේ දැම්ම කියලා. එහෙම අවස්ථාවල
වැඩිපුර කුඩට රීට්‍රේස් වුණොත් විතරයි කැන්ඩල්ස් කැම්බිලි පාටට කහ පාටට පෙන්වන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕන කාරණාවක්. එතකොට ස්ට්‍රැටජි එක මේ විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. ලෝන් ට්‍රේඩ් එකකට නම් ඉස්සෙල්ලා ට්‍රෙන්ඩ් එක පුලිෂ් පැත්තට හැරෙනකන් ඉන්න ඕනේ. එහෙම ඉඳලා ඊට පස්සේ එක්කෝ මේ ඉතලයක් හරි එහෙම නැත්තම් කැඩල් එක නිල් පාට හරි කොළ පාට හරි ඔය පාට දෙකෙන් එකක් වෙනකම් ඉන්න ඕනේ. එක්කෝ ඉතලේ හැදෙන්න ඕනේ. එහෙම නැත්තම් නිල් පාට හරි කොළ පාට හරි වෙනකම් ඉන්න ඕනේ. ඊට පස්සේ මේ හැදෙන දැන් ඒ පැලේ හැදුන කැඩල් එකේ නම් ඒකේ හයි එකට උඩින් ප්‍රයිස් එක යනකොට එහෙමත් නැත්තම් හයි එක බ්‍රේක් කරනකොට මේක ඇත්තටම විනාඩි 5 කැන්ඩල් එකකින් වගේ බ්‍රේක් වෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැතුවත් එන්ට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රයිස් එක විකුණත් ඊට උඩින් එන්ට වෙන්න පුළුවන්. වැඩිපුර අවධානමක් ගන්න කවුරු හරි කෙනෙකුට. ඉතින් මේ විදිහට මේ කැන්ඩල් එක බ්‍රේක් වෙනකොට එතනදී යම් ප්‍රමාණයකින් බයි කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු පාරක් රීට්‍රේස් වෙනකොට ඒ රීට්‍රේස් වෙලා මෙතන ඊන බුලිෂ් කැන්ඩල් වල හයි බ්‍රේක් වෙනකොට අලුතෙන් ඇත් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන පැහැදිලි කරොත් එහෙම ඔයගොල්ලන්ට මෙතනදී පොඩි ප්‍රමාණයකින් බයි කරා. ඊට පස්සේ යටට රීට්‍රේස් වෙලා තියෙනවා. රීට්‍රේස් වෙලා කැන්ඩල් දෙකක් මෙතන බුලිෂ් කැන්ඩල් එකක් හැදිලා ඒකේ හයි එක බ්‍රේක් වෙලා නැහැ. මෙන්න මේ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වෙලා තියෙනවා. එතනදී තව ටිකක් බයි කරනවා. එතනදී පොසිෂන් එකක් හැදෙනවා. මෙතන කොළ පාට කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. තවත් වැඩිපුර විශ්වාසවන්තකමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මාකට් එක ගොඩක් අප් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී දැන් මේ විදිහට ඒ තලේ හරි මේ විදිහට කොළ පාට නිල් පාට හරි කැන්ඩල් එකක් හැදුනහම තව කරන්න පුළුවන් එක කාරණාවක් තමයි ඊට වැඩිය අඩු. ඒ කියන්නේ විනාඩි 15 විනාඩි 10 විනාඩි 5 විනාඩි 3 වගේ ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා මෙන්න මේ රීට්‍රේස්මන්ට් එක සිතන අවස්ථාවල ඒ කුඩා ටයිම් ෆ්‍රේම් වල බුලිෂ් ඩයිවර්ජන්ස් හැදෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට බුලිෂ් ඩයිවර්ජන්ස් හැදිලා ඒ ටයිම් ෆ්‍රේම් එක බුලිෂ් පැත්තට හැරුණොත් එහෙම එතනදී අර ගොඩක්ම ෂුවර් කරලා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැදලා රීට්‍රේස්මන්ට් එක වලලා ඒ රීට්‍රේස් වුණාම අපි ට්‍රෙන්ඩ් එක යන පැත්තට ට්‍රේඩ් වලට එන්ටර් වෙන එක තමයි මේ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මාකට් එක උඩට ගිහිල්ලා ආපහු පාරක් මෙතන ආරක්කුරු හැදිලා තියෙනවා. තේ මම ආරකුරු ට්‍රේඩ් කරන්නේ නෑ සාමාන්‍යයෙන්. ඒත් තේ ආරකුරක් එස්සකුරු ප්‍රොෆිට් ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන VN තුනනම් ඊට පස්සේ මේ ආර හැදුනහම ඒකින් ටිකක් හරි ලාභයක් අරගන්න පුළුවන්. ආරකුරු හැගිලා යටට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ හරියටම මෙන්න මේ සෝන් එකට එනකොට ඊතලයකුත් හැදලා තියෙනවා. මේ කැන්ඩල් එක නිල් පාට වෙලා තියෙනවා. හැබැයි ඒකේ හයි එක බ්‍රේක් වෙලා නැහැ. ඊළඟ කැන්ඩල් එක කොළ පාට වෙලා තිනවා. ඒකේ හයි එක බ්‍රේක් වෙලත් නැහැ. මෙන්න මේ හැදිච්ච කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වෙලා මාකට් එක ආපහු අප් වෙලා තියෙනවා. එතකොට ආයෙත් රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා ඒ විදිහටම අප් වෙලා තියෙනවා. මෙතනත් රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා අප් වෙලා තියෙනවා. මෙතනදී ගොඩක්ම අපි අර අවධානය යොමු කරන්න ඕන දෙයක් තමයි මේ විදිහට රීට්‍රේස් වෙනකොට ලෝම් ක්‍රේඩ් වලටනම් බේරිෂ් ඩයිවර්ජන්ස් ඇදිලා තිබ්බොත් හිමි චාර්ට් එකේ එහෙම අවස්ථාවල ට්‍රේඩ් වලට ඉන්ටරෙන එක ගැන ගොඩක් කල්පනා කරලා බලන්න. දැන් මෙතන වැඩ කරලා තිබ්බට දැන් අර බේරිෂ් ඩයිවර්ජන්ස් හැදිච්ච අවස්ථාවල ඕවා වැඩ නොකරන්න පුළුවන්. ඊට පස්සේ තවත් එක කාරණාවක් තමයි මේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරිලා හැදෙන ඉස්සෙල්ලාම ඊතලයේදී හරි ඉස්සෙල්ලාම නිල් කොළ කැන්ඩල් එකකින් හරි ඒ වගේදී ට්‍රේඩ් වලට එන්ටර් වෙන එකේ රිස්ක් එක අවදානම අඩුයි. මාකට් එක ගොඩක් ඒ පැත්තට ගියාට පස්සේ හැදෙන කැන්ඩල් වලදී එන්ටර් වෙනවට වැඩියි. ඒ කියන්නේ දැන් මේ ළඟින්ම ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් අනුසුර අඩුයි. ඒ කියන්නේ අවදානම අඩුයි.
හැබැයි උඩට ගියාට පස්සේ එන්ට වෙන එකේ අවදානම භයානක භාගය ඊට වැඩිය වැඩි. ඉතින් එතකොට ඒ දේවල් එක්ක තමයි අපි අපේ රිස්ක් එක තීරණය කරගන්න ඕනේ. ඊට පස්සේ මේවා පැය 4 ඩේලි වගේ chart වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාවල අර divergence වගේ දේවල් බලලා ට්‍රේඩ් කරනවා නම් ගොඩක්ම ට්‍රේඩ් වින් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් ෂෝට් ට්‍රේඩ් වලට එන්ට වෙනවා නම් අපි කරන්නේ ඉස්සෙල්ලා ට්‍රෙන්ඩ් එක bearish පැත්තට හැරෙන්න ඕනේ. ඊට පස්සේ මේ සෝන් එකකට එන්න ඕනේ. ඒ එනකොට ඊතලයක් හෝ කැන්ඩල් කහ පාට හෝ තැඹිලි පාට හරි වෙන්න ඕනේ. ඒ හැදෙන කැන්ඩල් වල ලෝ බ්‍රේක් වෙනකොට අපි ෂෝට් කරනවා. දැන් මෙතන මේ නිල් පාට කැන්ඩල් හැදුනට ඒ කැන්ඩල් වල හයි බ්‍රේක් වෙලා නැහැ. ඒක නිසා මේ වගේ එන්ට්‍රි එකක් නැහැ. දැන් ඊට පස්සේ අපි බලාගෙන අපුවාම මේ කැන්ඩල් එකේ හරි එකක් බ්‍රේක් වෙනවනේ එස්සකුරක් හැබිලා. ඒත් එතකොට මේ ට්‍රෙන්ඩ් එක bearish පැත්තට හැරිලා ඉවරයි. එතකොට එතනදී එන්ට වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ෂෝට් කරන්න අවස්ථා බලනවා. මෙතනදී දැන් ඊතලයේ ඇවිල්ලා තියෙනවා. ඒකේ ලෝ එකට යටින් ප්‍රයිස් එක ඉන්නේ. ඊළඟ කැන්ඩල් එකේ ලෝ එකට යටින් ප්‍රයිස් එක ගියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ කැන්ඩල් එකේදී එන්ට වෙනවා. ඊට පස්සේ මාකට් එක අප් වෙලා කහපාට කැන්ඩල් දෙකක් හැදිලා තියෙනවා. තැඹිලි පාට කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. ඒ කැන්ඩල් එකේ ලෝ එක මෙතනදී බ්‍රේක් වෙනවා. එතනදී ආයේ ඇඩ් කරනවා. එතකොට මේ පොසිෂන් එක මැදකට වගේ එනවා. ඊට පස්සේ යටට වැටිලා ආයිමත් මෙතන ඊතලයක් හැදිලා කහපාට තැඹිලි පාට කැන්ඩල් හැබිලා යටට වැටිලා. ස්ටොප් ලොස් දාගන්නකොට ළඟම ස්විං හයි එකට හෝ ලෝ එකට උඩින් හෝ යටින් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම පුද්ගලිකව කරන ක්‍රමයක් තමයි මේ ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හැරිලා ඒ හැවෙන කැන්ඩල් එකේ දැන් මෙතන නම් ෂෝට් එකකට හින්දා හයි එක බ්‍රේක් වුණත් විතරක් මම ඒ ෂෝට් එකකින් එක්සිට් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතෙන් තුටින් දාගත්තම මේ කැන්ඩල් දෙකම වික් වෙලා තියෙනවනේ. එතකොට ස්ටොප් ලොස් එක හන්ට් වෙනවා. මිනිවා ස්ටොප් ලොස් හන්ට් කරන්නෙම 7 වික්ස්. ඒවා ගොඩාක් ටෙස්ට් කරලා බලලා තියෙන නිසායි එහෙම කියන්නේ මම කරන්නේ. මේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරෙන්න නම් නෙගටිව් උඩින් කැන්ඩල් එකක් ටෝස් වෙන්න ඕනේ. ෆෝල්ස් උනත් මදි. ඒ කැන්ඩල් එකේ හයි එක බ්‍රේක් වුණ තමයි මම පොසිෂන් එකකින් එක්සිට් වෙන්නේ. ඉතින් එතකොට අර ටිකක් ඩ්‍රෝ ඩවුන් එකක් යන්න පුළුවන්. ඒකෙන් ප්‍රශ්නයක් නොවෙන්න නම් ලොකු රෙවරේජ් දාන්න බෑ. ඊට පස්සේ තියෙන සේරම තියෙන account එකේ සේරම දාගෙන ඒක ට්‍රේඩ් එකකට මාර්ජින් හැටියට ඇඩ් කර ට්‍රේඩ් කරන්න බෑ. ඒ වගේ අර රිස්ක් මැනේජ්මන්ට් රූල්ස් පාවිච්චි කරනවා නම් ගැටලුවක් වෙන්නේ නැතිව ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනත් බලන්න පුළුවන් මේ සෝන් එකට එනකොට ඊට අඩු ටයිම් ෆ්‍රේම් වල විනාඩි 5 10 විනාඩි 3 වගේ ටයිම් ෆ්‍රේම් වල හරි bearish divergence හැදිලා තියනවාද කියලා. එහෙම හැදිලා තියනවා නම් ඒ ටයිම් ෆ්‍රේම් එක ඒ bearish පැත්තට හැරුණාම එන්ට වෙන්න පුළුවන්. එතකොට අර අනතුරු ගොඩක් මාඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාලගේ ට්‍රේඩ් ගොඩක් ලොස් වෙනවා නම් ඒ වගේ අර දේවල් ඒ කියන්නේ සේදම බලන්න. ඒ කියන්නේ මේ ලෙවල් වලට එන්නත් ඕනේ, ඩයිවර්ජන්ස් හැදෙන්නත් ඕනේ, අනිත් ටයිම් ෆ්‍රේම් වල. ඊට පස්සේ ට්‍රෙන්ඩ් එක මාරු වෙන්නත් ඕනේ. ඒ සේරම බලලා ට්‍රේඩ් කරනවා නම් ලොස් වෙන්න තියෙන ඊට කඩ ගොඩක්ම අඩු වෙනවා. ඊට පස්සේ තව බලන්න පුළුවන් ෂෝට් එකකට එන්ටර් වෙනකොට මේ හරියදී විනාඩි 15 වගේ RSI කොහෙද තියෙන්නේ? එතකොට RSI එක ගොඩක් යටට ඇවිල්ලා නම් ෂෝට් කරන්න හොඳ නෑ. ඊට පස්සේ ලොන්ග් කරනකොට RSI එක ගොඩක් අප් වෙලා නම් ලොන්ග් කරන්න හොඳ නෑ. ඒ වගේ දේවල් බලන්න පුළුවන්. දැන් මෙතනත් මේ සෝන් එකට ඇවිල්ලා අප් වෙලා මේ හැම තැනකම ස්කාල්ප් කරනවා නම් කවුරු හරි හොඳට ප්‍රොෆිට් ගන්න පුළුවන්. දැන් මේ කැන්ඩල් දෙක පාට වුණාට ලෝ එකක්වත් බ්‍රේක් වෙලා නැහැ. මේ මෙතෙන් දෙනකම්ම මේ ලෝ එක බ්‍රේක් වෙති. මේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් වෙලා. දැන් මෙතන ආර ගොඩක් හැදිලා තමයි යටට වැටිලා තියෙන්නේ.
මෙතනත් අර ට්‍රේඩ් එකකට එන්ද වෙනකොට ෂෝට් කරනකොට උලිෂ් ඩයිවර්ජන් පේනවා නම් ඒ chart එකේ ෂෝට් කරන්න යන්නේ නැතිව වෙනත් ට්‍රේඩ් බැලුවා නම් තමයි ආරක්ෂා වෙන්න අවස්ථාවක් තියෙන්නේ. ඊට පස්සේ මේවා ගොඩක්ම බිට්කොයින් chart එකට ගොඩාක් වැඩ කරනවා. ගොඩක් අර වේගයෙන් ඉහළ පහළ යන කොයින් වල ට්‍රේඩ් කරනකොට ඒ chart back කරලා ඊට පස්සේ ඒ කොයින් එකේ ප්‍රයිස් එක තේරුම් අරගෙන ට්‍රේඩ් කරන්න තේරුම් ගන්නේ නැතිව ට්‍රේඩ් කරන්න යන්න එපා. ඉතින් ඔය විදිහට තමයි FTI එක පාවිච්චි කරලා ට්‍රෙන්ඩ් එක ෆලෝ කරලා ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් ෆලෝ ට්‍රේඩ් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔය රූල් සේරම අනුගමනය කෙරුවත් සමහර ට්‍රේඩ් තියෙනවා ලොස් වෙන්න ඉඩ කඩක් තියෙන. ඉතින් එහෙම දේවල් තියෙන නිසා අනිවාර්යෙන්ම ස්ටොප් ලොස් දාගන්න ඕනේ. ස්ටොප් ලොස් දාන්නේ නැතිව ඔය කියලා දීපු කරුණු තේරුම් ගන්නේ නැතිව අර රූල් කම්ප්ලීට් වෙනකන් ඉන්නේ නැතිව මෙහෙම ආපු ගමන්ම අර කැන්ඩල් with a low size break වෙනකන් ඉන්නේ නැතිව හිතුණු ටයිම් වලදී ට්‍රේඩ් කරන්න එපා. එහෙම කරොත් එහෙම ට්‍රේඩ් ලොස් වෙයි. දැන් මෙතනත් මේ ඩී පාට හැදිලා තිබ්බට මේ කැන්ඩල් එකකවත් හයි බ්‍රේක් වෙලා නැහැ. ඒක නිසා එන්ට්‍රි නෑ මෙතන. ඉතින් ඔය විදිහට තමයි ට්‍රෙන්ඩ් ෆලෝ ට්‍රේඩ් මම කරන්නේ FTI එක පාවිච්චි කරලා.